ඔයගොල්ලෝ සිල්ලානම ප්‍රෙස් ලොට්. එනම් ඔයගොල්ලෝ සමග කතා කරන්න ආවේ දැන් ගෝසෙන් මාධ්‍ය ජාලාවේ ඔය නිවුස් වල ගෝසෙන් කතා වෙන්න ආව එක දෙයක් තමයි ඔය සමලිංගිකත්වය. සමලිංගිකත්වය කියන්නේ දෙවියන් වහන්සේට ගෝසෙන් පිළිකුල් දෙයක්. මොකද දැන් මේ සමලිංගිකත්වය ගැන මම කතා කරන්න වැඩිපුරම කාරණාවයි සමලිංගිකත්වය දැන් කිතුණුවන් තුලත් ක්‍රියාත්මක වෙනවා. මොකද ඒගොල්ලොත් යක්ෂයා විසින් කරන කුමන්ත්‍රණ ඔය වෙනි කුමන්ත්‍රණ වලට කිතුණුවත් අසු වෙනවා. ඔය සමලිංගිකත්වය කියන්නේ යක්ෂයාගේ කුමන්ත්‍රණය. යක්ෂයාගේ සැලසුම. මොකද දෙවියන් වහන්සේට පිළිකුල් දේ දෙවියන් වහන්සේට කැමති නැති දේ දෙවියන් වහන්සේ අපවිත්‍ර කරන්නා වූ දේ යක්ෂයා අපතුලින් කරනවා. ඒ අන්‍ය જાති වෙන්න පුළුවන් කිතුණුන් වෙන්න. හරි මම මේ දෙයින් ඔයාලට කතා කරන්නේ මේක දෙවියන් වහන්සේ මොකද්ද ඔයගලන්ට කියන්නේ මොනවද දෙවියන් වහන්සේ මේකෙන් තේරුම් කරන්නේ. මේ ලෝකයට මේ දේ ඔයගලන්ට බෙදා ගන්න මේ ලෝකයේ සමග මේ දේ බෙදා ගන්න කැමති වෙනවා. හරි බලමු දෙවියන් වහන්සේ වචනේ. ලෙවි කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදයේ මේ විදිහට කියනවා. ගැහැණුන් සමග මෙන් පිරිමින් සමග සංවාහසය නොකරන් ඒක පිළිකුලක්. දෙවියන් වහන්සේ මෙතන කියනවා ගැහැණුන් මෙන් පිරිමි සමග සංවාහසය නොකරන් ඒක දෙවියන් වහන්සේ පිළිකුල. එතන ඒ වචනය තුලින් පැහැදිලිවම කියනවා ඔය සමලිංගිකත්වය තමයි. පිරිමි ගැහැණු ඒ ගැන තමයි දෙවියන් වහන්සේ මෙතන කතා කරන්නේ. ඒකම ලෙවි කතාවේ 20 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. ඔය වචන මම පල්ලෙයන් දෙන්නම් වීඩියෝ එක පල්ලෙයන් මම දානවා. ඒ 13 වෙනි වචනේ මෙන්න මේම කියනවා. මිනිසෙක් ගැහැණියෙකු සමග සයනය කරන්නාක් මෙන් පිරිමියෙකු සමග සයනය කළොත් ඔවුන් දෙදෙනාම පිළිකුලක් කළෝය. ඔවුන් සැබවින් මරණු ලැබිය යුතුය. ඔවුන්ගේ ලේ ඔවුන් පිට වන්නේය. මෙතනත් දෙවියන් වහන්සේ පැහැදිලිව කතා කරනවා සමලිංගිකත්වය. පිරිමි ගැහැණු ඔය කරන්නා වූ සමලිංගිකත්වය. සැබවින් මේගොල්ලෝ මරණයට පත් වෙනවා. මොකද දෙවියන් වහන්සේ ප්‍රිය වෙන්නේ නැති දේවල් යක්ෂයා අපතුලින් කරන්න දෝෂයෙන් ක්‍රියා කරනවා. නිකන් හරි මේ ශ්‍රී ලංකා දේශයේ සමලිංගිකත්වයට උරුමයක් දුන්නොත් ඒක අපේ ඉස්සරහට අපේ අනාගතයේදී කොච්චර බලපෑමක් දෙනවද කිව්වොත් දෝෂයෙන් ඒක ඇවිල්ලා මම කාටත් මේක පොදුවේ කියන දෙයක් කාටත් මම ඇඟිලි දික් කරලා මේක කියන දෙයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන දේ විතර පමණයි මම විතර කතා කරන්නේ. මොකද මේම කියන්නේ. මේක තේරෙන විදිහට. දෙවියන් වහන්සේගේ මැවීමෙන් පටන් ගෙන මේක මම කියන්නේ. දෙවියන් වහන්සේ ආදාම්ව මවලා ආදාම්ට ඒවා කෙනෙක්ව මවනවා. පුරුෂයෙක්ව දෙවියන් වහන්සේ මවලා පුරුෂයාට ස්ත්‍රීව මවනවා. මොකද පුරුෂයාට ස්ත්‍රියට පමණයි එතන සම්බන්ධතාවයක් තිබෙන්නේ. නැත්නම් දෙවියන් වහන්සේට පුළුවන් නේ පුරුෂයෙක්ව මවන්න. මම මේ විදිහට ඔයාලට කිව්වොත් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ආදාම් වෙනුවෙන් තව ආදාම් කෙනෙකුට දෙවියන් වහන්සේට මවන්න දුන්නා. නැත්නම් ඒවල් කියන නම තියෙනව පිරිමි එක්කෙනෙක්ව දෙවියන් වහන්සේට මවන්න දුන්නා. එහෙම නැත්නම් ඒවල්ට ආදාම් කෙනෙකු ගෑනු කෙනෙක්ව මවන්න දුන්නා. ඇයි දෙවියන් වහන්සේ පිරිමි කෙනෙක්වත් පුරුෂයෙක්වත් ස්ත්‍රියෙක්වත් දෙවියන් වහන්සේ මවන්නේ. දෙවියන් වහන්සේගේ තන වචනය ඇවිල්ලා කියනවා ස්ත්‍රියවත් පුරුෂවත් දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේ මවලා. නුඹලා බොහෝ වෙන පිරිස දෙවියන් වහන්සේ කියනවා. නුඹලා එක්කලා බොහෝ වෙන. ඒකල උප්පත්ති පොතේ මෙන්න මේ විදිහට කියනවා. උප්පත්ති පළවෙනි පරිච්ඡේදයේ 28 මෙහෙම කියනවා. දෙවියන් වහන්සේ ඔවුන්ට ආශිර්වාද කළසේක. දෙවියන් වහන්සේ ඔවුන්ට කීනසේක. නුඹලා බොහෝ වී වැඩි වෙමින් පොළව පූර්ණ කොට ඒක යටත් කරගනිව් කියලා. නුඹලා බොහෝ වෙන්න. දෙවියන් වහන්සේ උතන වැඩිපුරම මතක කියන ආශිර්වාද කරලා බොහෝ වී වැඩි වෙන්න කියලා. දැන් පුරුෂය එකතු වුණත් බොහෝ වෙන්න පුළුවන්ද? ස්ත්‍රියක් එකතු වුණත් බොහෝ වෙන්න පුළුවන්ද? දෙවියන් වහන්සේට දන්නවා පිරිමියෙක් කුලතරේ ස්ත්‍රියක් කොහොමද මවන්න ඕනේ කියලා. දෙවියන් වහන්සේ ඇයි පුරුෂයෙක්වත් ස්ත්‍රියක් දෙවියන් වහන්සේ මවලා තියෙන්නේ? ඒක දෙවියන් වහන්සේට දන්නවා. ඒ දෙන්නට පමණක් පුළුවන් බොහෝ වෙන්න.
ඒගොල්ලන්ගේ පෞල් ජීවිතවල ඒගොල්ලෝ එකතු වෙනකොට ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ගේ ඉස්සරහට ඒගොල්ලන්ගෙන් අපි දකින ඒගොල්ලන්ගේ වංශයක් ඇති වෙනවා. පුරුෂයට එම වංශයක් තියෙනවා. මේ විදිහට කතා කරන්න කැමති මේ විදිහට කතා කරන්නේ මේක අපේ උදාහරණ වටහා ගන්න අවශ්‍යයි. මොකද දෙවියන් වහන්සේගේ වචනයට විරුද්ධ වෙන්නා වූ ක්‍රියා දකිනකොට ඇත්තටම අපි ඇවිල්ලා ඒකට විරුද්ධව ඉන්න ඕනේ. මොකද ප්‍රේමණීය වගේ සහෝදරණි මම කියන්නේ වැඩිපුරම දෙවියන් වහන්සේගේ වචනයට එරෙහි ඒ සම්බලින්ගකත්වයේ දෙවියන් වහන්සේ පිළිකුල් කරන දෙයක් නෙවෙයි. ඒක අපි පැහැදිලි ලෙස දැනගන්න අවශ්‍යයි. ඒකම දැන් ගත්තොත් උප්පත්ති පොතේ 19 වෙනි පරිච්ඡේදයේ එතන සෝදාම් සහ ගොමෝරා නගරය එහෙම් පිටින්ම විනාශ කරලා දානවා. ඇයි ඒ නගරය දෙවියන් වහන්සේ විනාශ කරන්න කාරණාව මොකද්ද? එතන සමලිංගිකත්වය තිබුණා. එතන කියනවා දේවදූතයන් දෙදෙනෙක් ලෝත්ගේ ගෙට ඇතුල් වෙන වුණාට පස්සු ඒ නගරෙ සිටියා වූ මිනිස්සුයන් ඇවිල්ලා ඒගොල්ලන් අඬ ගන්නවා. ඒගොල්ලෝ සමග සෛන්‍ය කරන්න ඒගොල්ලන් ඇඳින ගන්න අඬ ගසනවා. එතකොට ලෝත් කියනවා මගේ දුවරුන් දෙන්නම මම යවන්නම් කියලා. ඒත් මේගොල්ලන් අත්තරින්න එහෙම කියනවා. එතකොට ඒ නිසා දෙවියන් වහන්සේ බෝසෙන් කෝප වුණා. එතන මේ නගරෙන් මෙන්න දෙවියන් වහන්සේ නැති කරා. ඒක බලන්න දෙවියන් කොහොම ඒකට විරුද්ධ වෙනවද කියලා. පරණ කිව්සෙම දෙවියන් වහන්සේ කියනවා සම්බලින්ග කාලේ දෙවියන් වහන්සේ විරුද්ධතාවය දෙවියන් දක්වනවා. දැන් මම ඔය දැන් මම මෙතන කතා කරපු වචනයෙන්ම ඔයගොල්ලෝ ඒ වටහා ගන්න ඕගොල්ලන්ට මම කියන්නම්. දැන් මම කතා කරේ ඇවිල්ලා මේ නිවි කතාවේ කතා කරලා මම කිව්වා ඔය නිවි කතාවේ 18 වෙනි පරිච්ඡේදයේ 22 වෙනි පදය. ඒ 22 වෙනි පදයෙන් පස්සේ පදයක් තිබුණා. ඒකවල නම්බර මතක් 22 වෙනි පදයේ පස්සේ 23 තියෙනවා. හරිද? මම කියවන්න. කිසි වෘකයෙකු සමග සංවාසය කොට අපවිත්‍ර නොවන්න කිසි ස්ත්‍රියක්ද සංවාසය පිණිස වෘකයෙකු ඉදිරිපිට නොපැමිණිය යුතුය. ඒක ව්‍යාකූල දෙයක්ය. ඒකට සතුන්ට එක්කවක්වත් අපිට වැරදි දෙයක්, ඒ කියන්නේ අපිට සතුන්ට එක්කවක්වත් අපවිත්‍ර දේවල් අපිට කරන්න බෑ. දෙවියන් වහන්සේකට බෝසෙන් නැකිට සිටිනවා. දෙවියන් වහන්සේ තරවාට්ටු අපිට ඇවිල්ලා තිබෙනවා. දෙවියන් වහන්සේ වැඩිපුරම පිළිකුල් කරන්නව දෙයක්. අපි දන්නවා සෝදාම් සහ ගොමෝරා කියනවා වේ නගරය දෙවියන් වහන්සේ නැතරම නැති කරලා දැම්මා. දෙවියන් වහන්සේ විනාශ කරේ ඉන්න ජනතාව දෙවියන් වහන්සේ විනාශ කරා. මොකද දෙවියන් වහන්සේ විනාශ කරේ? විනාශ කරන්නට කාරණාවක් තිබෙනවා. දෙවියන් වහන්සේ විනාශ කරපු කාරණේ එතන ඇවිල්ලා සමලිංගිකත්වයක් තිබුණා. දෙවියන් වහන්සේ පිළිකුල් දෙයක් එතන තිබුණා. දැන් බයිබලයේ කියනවා දෙවියන් වහන්සේ පිළිකුල් දෙයක් නිසා දෙවියන් වහන්සේ මේක විනාශ කරා. එච්චරයි. දැන් මොකද වෙන්නේ? මේ කාලේ මොනවද වෙන්නේ? සමලිංගිකත්වය නැවතත් එනවා. දැන් මේක එහෙම පවතින්න අපිට දෙන්න බෑ. දෙවියන් වහන්සේගේ මැවීමට පටහැනි දෙයක් වෙනවනම් ඒක බයිබලේ නැති දෙයක් වෙනවනම් දෙවියන් වහන්සේ පිළිගන්නේ නැති දෙයක් වෙනවනම් ඒක අපි විරුද්ධ වෙන්න ඕනේ. මොකද අපි දෙවියන් වහන්සේගේ ධර්මය අපි දෙවියන් වහන්සේව අනුගමනය කරනවා. අපි මේ සුද්ධ වූ බයිබලය පරණ ගිවිසුම අලුත් ගිවිසුම අපේ ඇවිල්ලා එක පිළිගන්නවා. අපේ ව්‍යවස්ථාව අපි ඒකට යටාත්ව සිටිනවා. අපි ඒක අනුගමනය කරනවා. මොකද අපි ලෝකාකාර විදිහට අපිට ඇසිරෙන්න බෑ. මේ විදිහට දෙවියන් වහන්සේගේ වචනය විදියට අපේ එක එක ජීවිතවල අපේ රටාවල් අපි සුදුසු කරගන්නවා. රටාවල් අපි අදා ගන්නවා. දැන් අපි කියමු දැන් දෙවියන් වහන්සේ මේකට විරුද්ධ වෙනවා. වැඩිපුරම මේ කියන්නේ අපි කිතුණුවන් කියනා වූ අය තුලත් මෙවැනි වැරදි එනවා. වැරදි සිදු වෙනවා. මේ සම්මලිංගිකත්වය වෙනවා. අපි දන්නේ නැති උනත් හරි වෙනවා. ඒකයි ඇත්ත. මේගොල්ලන්ටත් එක්ක තමයි කතා කරන්නේ. සිත් හැරෙන්න දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට කියන සිත් හැරෙන්න කියලා. දෙවියන් වහන්සේ ගොන් සමාව දෙනවා. ඒගොල්ලෝ නැවතත් ඒ පාපය කරන්න එපා. හරි. පරණ ගිවිසුම දෙවියන් වහන්සේ කතා කරා. අලුත් ගිවිසුම දෙවියන් වහන්සේ ඒ දෙයම කතා කරනවා. ඒකම තමයි දෙවියන් වහන්සේ කියන්නේ. සම්මලිංගිකත්වය කියන්නේ. දෙවියන් වහන්සේ විරුද්ධ වෙනවා. දෙවියන් වහන්සේ ප්‍රිය නැ දෙවියන් වහන්සේ ඒක මහත් භයානකයි. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. සම්මලිංගිකත්වය කියන්නේ දෙවියන් වහන්සේ බොහෝසෙන් මේ පහ කරන්නා වූ දෙයක්. මහත් භයානකයි, මහත් විනාශයක්. ඔයගොල්ලෝ ජීවිතේට සාපයක් ගෙන දෙන්න එපා. සාපයක් එම් පිටින්.
අපවිත්‍රකම් කියන දෙවියන් වහන්සේ පිළිකුල් කරන දෙයක්. එහෙම අලුත් ගිවිසුම වල තිබෙන විදිහටම අලුත් ගිවිසුමත් ඒ විදිහට දෙවියන් වහන්සේ කියනවා. එවැනි පව් වලට එවැනි පාප වලට දෙවියන් වහන්සේ විරුද්ධයි කියන එක. ඒ රෝම පොතේ වුණත් හරි පළවෙනි පරිච්ඡේදයේ 28 27 ඒ කියනකොට ඒකේ දෙවියන් වහන්සේ කතා කරනවා. ඔය සම්මලිංගිකත්වය ගැන. ඒ විදිහට අපිට එනකොට කොරින්ති පොතේ 9 වෙනි පරිච්ඡේදයේ 1 කොරින්ති 9 වෙනි පරිච්ඡේදයේ මේ 1 කොරින්ති 6 වෙනි පරිච්ඡේදයේ 9 සිට 10 දක්වා දෙවියන් වහන්සේ කතා කරනවා. ඒකම 1 කොරින්ති 6:11 දෙවියන් වහන්සේ කතා කරනවා. තිමෝති 1 තිමෝති 9:10 දෙවියන් වහන්සේ කතා කරනවා. දෙවියන් වහන්සේ විරුද්ධ වෙනවා. දෙවියන් වහන්සේට පිළිකුල්. මොකද අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවන ලද්දා වූ මිනිස්සු කියන එක අපි අමතක කරන්නේ නැතුව ඉන්න එක අපිට ගොඩක් යාපත. මොකද අපි දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් තමයි මවලා තියෙන්නේ. මේ මම කිය බයිබලෙ තමයි තියෙන්නේ. බයිබලෙ කියනවා දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් මවුවා කියලා. ස්ත්‍රීද පුරුෂයාද කොට දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන් දෙවියන් වහන්සේ මවුවා. මහත් භයානකයි, මහත් විනාශයක් ඔයගලන් තුලට එන්නේ යනවා. මේ රට තුල මහත් විනාශයක් වෙන්නේ යනවා. තා භයානකයි. මේකට කවුද වග කියන්න ඕනේ? කිතුරුවන්න අපි වග කියන්න ඕනේ. දෙවියන් වහන්සේට. මොකද අපි ඒගොල්ලෝ වෙනුවෙන් යාඥා කරන්න අවශ්‍යයි. ඒකට විරුද්ධව අපි නැකිට සිටින්න අවශ්‍යයි. යවුවැණියනේ ඔයගොල්ලෝ තාම එක තැනකට වෙලා ඔයගොල්ලෝ ඉන්න එපා. ඔයගොල්ලෝ දෙවියන් වහන්සේ වෙනුවෙන් යමක් කරන්ට ඔයගොල්ලෝ ඉදිරියට එන්න. මෙවැනි දේවල් වලට එරෙහිව ඉන්න. වීඩියෝ එකක් බැලුවයි කියලා නෙමෙයි. දෙවියන් වහන්සේට යමක් කරන්න ඕන කියලා අපේ අදවතවල තිබෙන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ පිළිකුල් කරන්නා වූ දේවල් ඒකට එරෙහිව ඔයගොල්ලෝ ඉන්න අවශ්‍යයි. මොකද දෙවියන් වහන්සේකට පිළිකුල් කරනවා. දෙවියන් වහන්සේකට කැමති නැහැ. දෙවියන් වහන්සේකට ප්‍රිය නැහැ. දෙවියන් වහන්සේ කියනෝනේ මේකට කැමති දෙවියන් වහන්සේ පැහැදිලි ලෙසම කියනවා දෙවියන් වහන්සේකට කැමති නැහැ කියලා. දෙවියන් වහන්සේකට විරුද්ධයි. දෙවියන් වහන්සේකට පිළිකුල්. දෙවියන් වහන්සේකට කොටියම දෙවියන් වහන්සේ ඒකට විරුද්ධයි. විනාශ කරනවා. දෙවියන් වහන්සේ නැති කරනවා. දැක්කනේ සෝදාම් ගොමෝරා නුවරම දෙවියන් වහන්සේ නැති කරා. දෙවියන් වහන්සේ එම් පිටම නැති කරනවා. ඔය කාම විශ්වාචාරය කියනවා බොහෝ භයානක දේවල් ඔය මේ වැඩිපුරම සමලිංගිකත්වය කියන්නේ බොහෝ භයානක දෙයක්. ඉතින් අනාගතයට මොනවා වෙයිද? අපේ ඉස්සරහට තියෙනා වූ අපේ අනාගතය අපේ ඉස්සරහ පරම්පරාවට මොකද්ද වෙන්නේ? ඉස්සරහට දෙවියන් වහන්සේගේ පැමිණීමට ප්‍රථමයෙන්ම බොහෝ දේවල් අපේ අයිමි වෙන්න පුළුවන්. අපේ කිතුණුවන් රෝසෙන් වැටි යන්න පුළුවන්. මෙවැනි දේවල් වල සමලිංගිකත්වය බොහෝ භයානකයි. මේක ඇත්තටම භයානකයි. මොකද දෙවියන් වහන්සේගේ නැවීමම ඒ විදිහට නෙමෙයි තිබෙන්නේ. දෙවියන් වහන්සේ ස්ත්‍රීද පුරුෂයද කියලා තමයි දෙවියන් වහන්සේ මවන්නේ. ඒකවල දෙවියන් වහන්සේගේ වචන තුලින් අපි ඉන්න අවශ්‍යයි. නැගිටින්න. යවණේනි මේකට උදෙසවල යාඥා කරන්න. නිකන් ඔයගොල්ලෝ නිකන් අර උද්ඝෝෂණයක් කරනවා කියන ඔයගොල්ලෝ එළියට ගිහලා ජොලිත කබ්බේ උද්ඝෝෂණය කරනවා විතර නෙමෙයි. මේකට හරියක ඔයගොල්ලෝ උද්ඝෝෂණ කරන්න. අපේ රට අපි රැක ගන්න අවශ්‍යයි. අපි මේ රට උදෙසා අපි යාඥා කරන්න අවශ්‍යයි. ඔබ දෙවියන් වහන්සේගේ පැමිණීමේදී දෙවියන් වහන්සේගේ විනිශ්චයේදී ඔයයි මමයි මේ සියලු මිනිස්යන්ම උන්වහන්සේ ඉදිරියේ ඊට ගන්න ඕනේ කියන එක අමතක කරන්න එපා. භයානකයි. ඒ දවසේ අපි දෙවියන් වහන්සේට මොනවා කරොත් හරි වැඩක් නැහැ. මොනවා කිව්වත් හරි දෙවියන් වහන්සේ අසන්නේ නැහැ. අර අලුත් කිවිසුම් මේ දෙවියන් වහන්සේ කතා කරනවානේ කියනෝනේ. අර උඹ මට මොනවා කියලා අඬ ගැව්වත් හරි මම උඹව දන්නේ නැහැ. මම උඹව අහන්නේ නැහැ. මම උඹව දන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ කියනවා. ඔයා මම අඳුරන්නේ නැහැ. දෙවියන් වහන්සේගේ දරුවම දෙවියන් වහන්සේගේ රාජ්‍යයට අපි යම් දෙයක් කරන්න අපි සුදුසුකම ලබන්න ඕනේ. දෙවියන් වහන්සේ සුදුසුකම ලැබලා තියෙනවා. නමුත් ඒ දේ අපි කරන්න තාම ඒ තැනම අපි ඉන්නවා නම් ඒක අපේ වැරද්දක්. අපි මොනවද මේ ඉදිරියට කරන්න යන්නේ? ඉදිරියට මොනවද අපිට තියෙන්නේ? නෑ ඉදිරියේ සීල දෙන විනාශ වෙනවා. තව ඉදිරියට යනකොට අපිට ව්‍යවස්ථාවක් අපේ අතේ තියෙද කියන එකත් අපිට කියන්න බෑ. අපි දැම්ම දෙවියන් වහන්සේ වෙනුවෙන් නැකී සිටින්න අවශ්‍යයි. මම විතර නෙමෙයි බොහෝ කිතුණුවන් මේක මේ වෙනුවෙන් කතා කරනවා. මේ
සමලිංගිකත්වය වෙනුවෙන් කිතුණුවන් බොහෝ පාසස්ලා බොහෝ අය කතා කරන සමලිංගිකත්වය කියන්නේ ජීවිතේ මේ මිනිස්සු අතර තියෙනා වූ සමලිංගිකත්වය කියන්නේ ඒ විදිහම තිබුණොත් ඉතින් මේ කොහොමද මේ රටක් හැදෙන්නේ? දෙවෙනි වාගේ සැලසුම කොහොමද අරන් යන්නේ? යක්ෂයා කුරුමන්ත්‍රණ දානවා, යක්ෂයා ගෙන දෙනවා, ලස්සන පෙන්නනවා. දැන් ස්ත්‍රියක් බලනකොට ලස්සනයි. පුරුෂයෙක්ව බලනකොට ලස්සනයි, ඇඩයි. නිකම කියන්නම් ඒවල් අර පළතුර කන්නනකොට ඒක යාගේ ඇස් වලට ලස්සනව තිබුණා. ඒ වගේ තමයි බොහෝ දේවල් ලස්සනට තියෙනවා. ඒත් හැමදේම යාපත් නෙමෙයි කියන එක අපි දැනගන්න අවශ්‍යයි. මේ දේ ඔයගලන්ට මම වැලිතරව කරන්න තමයි මට වැඩිපුර මම කතා කරන්න කියලා හිතුවේ. මොකද මම මේ ගැන කතා කරන මම සුදුසුෙන් නෙමෙයි. මම මේ ගැන වැඩි දෙයක් දන්නේ. ඒත් මම දන්නවා දෙවියන් වහන්සේගේ වචනයට එරෙහිව තියෙන උදේට මම හැරෙයිව ඉන්නවා. ඒක තමයි. ඉතිරියට මම බොහෝ වීඩියෝ මම දානවා. විහාජ ධර්ම ගැන මම දානවා. විහාජ පොපත වරුන් වෙනුම දානවා. විහාජ ආස්කම් වෙනුවෙන් දානවා. දෙවියන් වහන්සේගේ වචනය වැරදි ලෙස වචනය විකෘති කරන්නා වූ එක එක්කෙනා වෙනුවෙන් මම මේ එක වීඩියෝ මම අනිවාර්යෙන් දානවාමයි. ඒක දෙවියන් වහන්සේ වෙනුම මම කරන්න ඕන දෙයක් යුතුයකම. මේ තුලින් කරන එක සේවයක්. මෙතන වැඩිපුරම කතා කරන්න කැමති වුණේ ඇවිල්ලා මේ සමලිංගිකත්වය. නමුත් මම දැන් කතා කරන්න යන්නේ අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් සමලිංගිකත්වයට එරෙහිව නැකිට සිටින්න ඕනේ කියලා. දෙවියන් වචනේ කියනවා. සෝදම් ගොමෝරා විනාශ වුණා වගේ අපි ශ්‍රී ලංකා දේශය විනාශ වෙන්නේ, මේ රට විනාශ වෙලා යනවා. දෙවියන් වහන්සේට මේ ජනතාව අවශ්‍යයි. අපි දන්නවා. ඔයගොල්ලෝ දන්නවා. දෙවියන් වහන්සේ හැම ජාතියකම දෙවියන් වහන්සේ ප්‍රේම කරනවා කියලා. උන්වහන්සේගේ ජීවනයේ මිල ඒක කෝකෙන්ද අපි කිරලා බලන්න. දෙවියන් වහන්සේගේ ලේවල බර අපි කොහොමද කිරන්නේ? අපි තාම ඊටපු තත්ත්වයෙන් මේක ඉක්මනවා. අපි වැරදි වෙනවා අපි ඉස්සර අපි ඒක බලලා අපි බලන්නේ නැති විදිහට යනවා. දක්ලා දකින්න නැති විදිහට යනවා. කාටද අපි බුරු කරන්නේ? කාටද වංචා කරන්නේ? අපි දකින්න තේ යනවා. නමුත් දෙවියන් වහන්සේ දන්නවා අපි දකින්නවද නැද්ද කියලා. අපි කියන්නේ මේ බොහෝසෙන් මේක වෙන්න වැරදියක්. දෙවියන් වහන්සේ බොහෝසෙන් පිළිකුල් කරන දෙයක්. දෙවියන් වහන්සේ විනාශ කරනවාමයි. අනිවාර්යෙන් දෙවියන් වහන්සේ විනාශ කරනවාමයි. පසුතැවිලි වෙන්න. ඒගොල්ලෝ උදෙසා යාඥා කරන්න. මේ රට උදෙසා යාඥා කරන්න. මේ ඒගොල්ලන්ට මේ රටේ තීරණ ගන්න පුළුවන් වූ ජනාධිපති උදෙසා යාඥා කරන්න. අධිකාරීන් උදෙසා බලධාරීන් උදෙසා යාඥා කරන්න. දෙවියන් වහන්සේගේ වෙතට යාඥා කනුලා කරන්න. අපි නැගිට සිටින්න අවශ්‍ය සහෝදරයනි. අපි නැගිට සිටින්න අවශ්‍ය. තව සල්ප කාලයයි අපිට තිබෙන්නේ. දෙවියන් වහන්සේගේ පැමිණීම කොහොම තිබේද, කොතන තිබේද, කොයි විදිහට තිබේද කියන එක අපි දන්නේ නැහැ. දැන් වෙන්න පුළුවන්, හෙට වෙන්න පුළුවන්, තව අවුරුදු ගානකට පස්සෙත් වෙන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේගේ පැමිණීම තිබෙනවා කියන එක සත්‍යයි. අපි නැගිට සිටින්න අවශ්‍ය. මෙවැනි ව්‍යාජ දේවල්, මෙවැනි බොරු දේවල්, මෙවැනි අපවිත්‍ර දේවල්, මෙවැනි දේවල් වලට අපි ඇරෙයිව හිටියේ නැත්තම් අපේ රට, අපේ කිතුණුවන්, අපේ දරුවන්, අපේ ඉතින් අනාගතයේ අපේ සියලු දේම අපි අයිම කරගන්න වෙනවා කියන එක අමතක කරන්න. එනකොට සමගම කතා කරන්න ඕනේ. මම කතා කරා. ඔයගොල්ලන්ට එන සුබ දවසක්. යේසු පීඨයි මේ තුළ ඔයගොල්ලෝ කල්පනා කරන්න, ඒකට එළිය වෙන්න. ඉදිරියේදී යෞවනය සමග මම ලොකු සේවයක් කරන්නට හිතාගෙන ඉන්නවා. දෙවියන් වහන්සේගේ ආශිර්වාද කරයි. යෞවනයන් සභාවක් හැටියට මේ ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරයක් හැටියට අපි එක් වෙලා සේවයක් කරන්න අවශ්‍යයි. එහෙනම් ඔයගොල්ලන්ට සුබ දවසක්. දෙවියන් වහන්සේ එක එකනා තුළ කතා කරන්න ඕනේ කියලා මම හිතනවා. මාගේ තුලින් වැරදි සිදු වෙලා තිබුණොත්, මගේ වචනය තුලින් සමහරක් වැරදි තිබුණොත් මට සමාව දෙන්න. දෙවියන් වහන්සේ සියලු දේම ගොඩනගනවා. දෙවියන් වහන්සේ සියලු දේම දන්නවා. දෙවියන් වහන්සේ මඟ පෙන්වනවා. සියලු ආශිර්වාදය, සියලු දෙවියන් වහන්සේගේ අනුග්‍රහය, ආනුභාවයත්, දෙවියන් වහන්සේ මඟ පෙන්වීමත් ඔයගොල්ලෝ සමග වේවා. නැසෙ යේසුස් වහන්සේගේ නාමයෙන් එන ඔයගොල්ලන්ට සුබ දවසක් ගිලනවා.